අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ හෘදයාබාධ රෝගීන්ගේ ජීවිතේ බේරා ගැනීමට භාවිතා කරන ඉතාමත් වැදගත් ඖෂධයක් ගැන. ඒ තමා GTN. එහෙමත් නැත්නම් දිව යට තියාගන්න පෙත්ත ගැන. ඉතින් මේ හෘදයාබාධය අද සමාජයේ තරුණ මහලු වයස් භේදයකින් තොරව ගොඩාක් දෙනෙක් ගොදුරු වෙලා තියෙන රෝගයක්. ඉතින් මෙම රෝගය ඔබේ වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂණ වලට ලක් කරලා ඖෂධ තීරණය කරනවා. ඒ ඖෂධ වලින් මේ දිව යට තියාගන්න පෙත්ත කියන ඖෂධය ඇත්තටම ඔබේ ජීවිතේ බේරා ගන්න ඖෂධයක්. මේ ඖෂධය හරියාකාරව භාවිතා කරන හැටි ඔබ නිවැරදිව දැනගන්න ඕනි. මෙය ගබඩා කර තබා ගන්න හැටි ඔබ නිවැරදිව දැනගන්න ඕනි. මොකද මම ආයෙත් කියනවා මේ GTN කියන ඖෂධය දිව යට තියෙන ඖෂධය ඔබේ ජීවිතය බේරා ගන්න ඖෂධයක්. ඒක නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න විස්තර ගොඩක් ඒ ගැන කියලා දෙන්න තියෙනවා. ඉතින් මේ GTN කියන ඖෂධය හැම හෘදයාබාධයක් තියෙන රෝගියෙකුටම දෙන්නේ නැහැ. ඔබට ඇන්ජයිනා කියන තත්ත්වයක් තිබුණොත් තමයි මේක දෙන්නේ. මම මේක තව චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ ඖෂධයෙන් මොකද වෙන්නේ? ඔබට පපුවේ කැක්කුමක් හැදුනහම මේක අඩු වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලගේ හෘදයට සපයන රුධිර සැපයීම අඩු වුණාම ඇතිවන පපුවේ වේදනාවට තමයි ඇන්ජයිනා තත්ත්වයක් කියන්නේ. ඉතින් මේ පෙත්ත දිව යටින් තිබ්බහම සිද්ධ වෙන්නේ අපේ දිව යට ගොඩාක් රුධිර කේශනාලිකා තියෙනවා. ඒ කේශනාලිකා වලින් බොහොමයක් කෙලින්ම හෘදය හා සම්බන්ධ වෙලා පවතිනවා. ඉතින් මේ පෙත්ත දිව යටින් තිබ්බහම ඒකේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන සංයෝගය නිසා ඔයාලගේ රුධිර නාලිකා මේ සිහින් වෙලා තියෙන ඒවා විස්තරණය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒවා ඉහිල් වෙනවා. එතකොට හොඳ රුධිර සැපයීමක් හෘදයට ලැබීම නිසා ඔබගේ පපුවේ වේදනාව ක්ෂණිකව අඩුවීමක් සිද්ධ වෙනවා. මේ බෙහෙත දිව යටින් තිබ්බහම එහෙම තමයි ඔයාලගේ පපුවේ වේදනාව අඩුවීම සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු මේ පෙත්ත කොහොමද භාවිතා කරන්න කියලා. ඔයාලට හදිසි හෘදයාබාධයක් ආපු වෙලාවක ඕගොල්ලෝ ඉන්න තැන පුටුවක් තියෙනවා නම් ඒකෙන් වාඩි වෙන්න. පුටුවක් නැත්නම් ඕගොල්ලෝ බිම හරි වාඩි වෙන්න. වාඩි වෙලා මේ පෙත්තක් අරගෙන ඔයාලගේ දිව යටින් තියාගෙන ඉන්න. විනාඩියක් විනාඩි 4ක් අතර වගේ කාලයක් තුල ඕගොල්ලන්ට වේදනාව අඩුවීමක් වෙයි. එහෙම වේදනාව අඩුුනේ නැත්නම් විනාඩි 5කට විතර පස්සේ දෙවෙනි පෙත්තත් ඔයාලගේ දිව යටින් තියාගන්න ඕනේ. එහෙමත් තියලා තවත් විනාඩි 5ක් යනකම් ඔයාලගේ වේදනාව අඩුුනේ නැත්නම් තුන්වෙනි පෙත්තත් ඕගොල්ලෝ දිව යටින් තියාගන්න ඕනේ ඒ විදිහටම. තුන්වෙනි පෙත්තත් තියලා ඔයාලගේ වේදනාව අඩුවීමක් සිද්ධ වෙන්නේ නැත්නම් හැකි ඉක්මනින් රෝහලකට යන්න ඕනේ. මේ දිව යට තියෙන පෙති ගබඩා කරලා තියාගන්නකොට ගොඩක් කට්ටිය වැරදි කරනවා අපි දැකලා තියෙනවා. ඔයාලට මේ දිව යට තියෙන පෙති රෝහලේ ක්ලිනික් එකකින් හරි ෆාමසි එකකින් හරි දෙන්නේ ඇම්බර් කලර් පොඩි වීදුරු බෝතල් වල. දුඹුරු පාටට තියෙන පොඩි වීදුරු බෝතලයක තමයි දෙන්නේ. ඒකේ පියනේ ඇතුල් පැත්තේ ඇලුමිනියම් ෆොයිල් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා මේ පෙති මේ බෝතලේම තියාගන්න ඕනේ. වෙන බෝතලයකට දාන්න එපා, වෙනත් බෙහෙත් එක්ක මිශ්‍ර කරගන්න එපා. බෝතලේ ඒ විදිහටම ඖෂධ ටික තියාගන්න ඕනේ. ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා කොහේ හරි ගමනක් යනකොට මේ බෝතලෙන් පෙති දෙක තුනක් පොඩි කඩදාසියක ඔතාගෙන ඒක තමයි අරගෙන යන්නේ හදිස්සියක් වුණොත් භාවිතා කරන්න කියලා. ඒක කරන්න එපා කවදාවත්. මම ආයිමත් කියනවා මේක ඔයාලගේ ජීවිතේ බේරා ගන්න ඖෂධයක්. ඒක නිසා මේක කියන විදිහටම භාවිතා කරන්න ඕනේ. මේක ඉතාමත් වාෂ්පශීලී ඖෂධයක්. ඒක නිසා මේ ඉරේලියට විවෘත වුණාම වාතයට විවෘත වුණාම මේකේ ගුණ හානි වෙනවා. ඒක නිසා ඔයාලට දීලා තියෙන ඒ දුඹුරු පාට වීදුරු බෝතලේ හැර වෙන කිසිම දෙයක මේ පෙති ඔතන්න එපා, වෙන භාජන වලට දාන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ යන හැම තැනම මේ බෝතලේ අරන් යන්න ඕනේ. ඔයාලා ඇඳන් ඉන්න ඇඳුමක පොකට් එකකට වගේ මේ බෝතලේ දාන්න එපා. මොකද මේ මං කිව්වා මේක ඉතාමත් වාෂ්පශීලී ඖෂධයක් කියලා. ඔයාලගේ ඇඟේ තියෙන දේහ උෂ්ණත්වය නිසා මේකේ ගුණ හානි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ළඟ තියෙන ගමන් බෑග් එක වගේ මේ බෝතලේ දාලා තියාගන්න හදිසියකදී ඉක්මනට ගන්න පුළුවන් විදිහට. ඒ වගේම මේ බෝතලේ ඇතුළට පුළුන් කෑලි, කඩදාසි කෑලි වගේ දේවල් දාන්න යන්න එපා. ඔයාලගේ ලේසියට කියලා තවත් බෙහෙත් වර්ග මේ බෝතලේට දාලා තියාගන්න යන්නත් එපා. පුළුවන් තරම් මේ පෙති අතින් අල්ලන එක අඩු කරන්න ඕනි.
ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අපිට දැන් මේ අලුත් බෝතලයක් හම්බුනොත් දිවයට තියෙන පෙති ඒ බෝතලේ විවෘත කළාට පස්සේ අපිට භාවිතා කරන්න පුළුවන් සති 8ක කාලයක් විතරයි. ඒ බෝතලේ කල්ලිකුත් වීමේ දිනය ගොඩක් දුර දිනයක් වුණත් අපි ඒක විවෘත කළ දිනේ ඉඳන් සති 8යි. ඒ කියන්නේ මාස 2ක් වගේ කාලයක් විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මතක ඇතිව ඒ බෝතලේ විවෘත කරන දිනය කොහේ හරි සටහන් කරලා තියාගන්න. සති 8කට පස්සේ ඔයගොල්ලෝ යන ක්ලිනික් එකකට බෝතලේ දීලා හරි අලුත් පෙති ඉල්ල ගන්න. එහෙමත් නැත්නම් ෆාමසි එකට කියලා අලුත් GTN බෝතලයක් ගන්න. මේ දිවයට තියෙන පෙති ගත්තාම අතුරු ආබාධ කීපයකුත් ඇති වෙනවා. ඒ යටතේ රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දනයේ වේගවත් වීම, අධික හිස රදය, කරකැවිල්ල ගතිය, මුහුණ රතු වීම, වමනය වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයාලගේ හිස රදය දිගටම පවතිනවා නම් ඕගොල්ලන්ට පැරසිටමෝල් භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මෙම GTN ඖෂධය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් මත පමණක් ලබා ගන්න ඖෂධයක්. ඉතින් මේ දිවයට තියෙන පෙති ලබා ගන්නවත් එක්කම සිල්ඩනෆිල් කියන සංයෝගය ලබා ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වෙනවාටත් වඩා ඔබේ රුධිර පීඩනය අඩු වෙනවා. ඒ ඔබේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒක නිසා මෙවැනි සංයෝග ලබා ගන්නවා නම් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ ගැන උපදෙස් ලබා ගත යුතුයි. ගොඩක් දෙනෙක් ඖෂධ ලබා ගැනීමේදී ඒ වගේ උපදෙස් හරියට පිළිපදින්නේ නැහැ. දෙන උපදෙස් අනුව ඖෂධ භාවිතා කරන්නේ නැහැ. ඒවා ගබඩා කරලා තියාගන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඖෂධයේ නියම ගුණය ඔයාලට ලැබෙන්නේ නැහැ. මගේ වෘත්තීය ජීවිතේදීත් මම ඒක ගොඩක් දැකලා තියෙනවා. ඒක නිසා මේ තමයි මම මේ channel එකෙන් ඔයාලව දැනුවත් කරන්නේ එක් ඖෂධවල ගැන දැනුවත් කිරීමක් කරන්න. ඒවා කොහොමද හරියට ලබා ගන්නේ, කොහොමද හරියට ගබඩා කරලා තබා ගන්නේ. ඒකෙන් ඔයාලට ඖෂධ භාවිතය පිළිබඳ මහඟු පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් කරන්න, තව කෙනෙකුට වටිනවා කියලා දැනෙනවා නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.